ඉතින් මගෙත් දැන් ළමයි බබාලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ට 2යි මේ අවුරුද්ද අනිත් එක්කෙනා 4යි. ඉතින් ලබන අවුරුද්ද ඉස්කෝලේ යනවා. මම හිතන්නේ ලොකු වෙනසක් ජීවිතේ. ළමයි එක්ක දේශපාලන එක්ක බැලන්ස් කරනවා කියන එක ලේසි නෑ. ඉතින් මම හිතන්නේ මමත් වාසනාවන්තයි. චරිතුත් එමේ අපි දේශපාලන ජීවිතේට ගැළපෙන නෝන්ලා හම්බෙලා තියෙනවා. ඉතින් එයාගේ ලොකු සැක්‍රිෆයිස් එකක් තියෙනවා. අතන අපිට වඩා සැක්‍රිෆයිස් කරන්නේ එයාලා. ඉතින් අපේ අම්මා කරපු සැක්‍රිෆයිස් එක දැනෙන්නේ අපේ නෝනා නැත්තම් ලිමිනි බබාලා බලා ගන්න දාන ඉෆෙක්ට් එක බැලුවම අපුව පෑ භාගයට වාඩි කරලා ගියාම. ඉතින් එතකොට අපිට තේරෙනවා අපේ අම්මලා කොච්චර කට්ටක් ගන්න නැද්ද? අපි බලා ගන්න. ඉතින් මම හිතන්නේ ඒක අගය කරන්න ඕනේ. ඉතින් ඒක මම හිතන්නේ ෆැමිලි ලයිෆ් එකට බය වෙන්න හොඳ නැහැ. අද තරුණ පරම්පරාව කමිට්මන්ට් වලට බයයි. ඉතින් මම හිතන්නේ කමිට්මන්ට් එකකට බය වෙන්න හොඳ නැහැ. කමිට්මන්ට් එකක් කියන්නේ රෙස්පොන්සිබිලිටි එකක්. ඉතින් ජීවිතේ ගොඩනගන්නේ එතන. ඉතින් ඒ කමිට්මන්ට් එක හරි සුන්දරයි. දැන් මෙයා තාත්තා කෙනෙක් මා තාත්තා කෙනෙක් අපි හම්බෙන කාලේ නෙමෙයි. එමෙ හිතලවත් තිබ්බේ නෑ. හිතලවත් තිබ්බේ නෑ. ඒ කාලේ අපි අංකල්ලා කියපු අය දැන් අපිට අපිට අංකල්ලා අංකල්ලා කියන ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා.